ඉතින් පුතේ හැමෝම අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ පරිමිතිය වර්ගඵලයෙන් මික්ස් වෙලා එන ප්‍රශ්න දිනවනේ අන්න ඒ වගේ මොඩල් පේපර් එක අනුමාන ප්‍රශ්නයක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිනේ. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව පුතේ කෙලින්ම අපි ගානට යමු. හරිනේ. මෙන්න මේ වගේ රූපයක් දීලා දිනවා පුතේ මම ඒක ඇඳලා තියෙනවා එහා පැත්තෙන් මේ මම ඒක ගාන පටන් ගන්න කලින් ඇඳගත නැතව කාඳින කොට වෙලාවක් යනවානේ. හරිනේ මොකද්ද බලමු මේ රූපේ තියෙන විස්තර මොනවද කියලා බලමු. මොකද්ද කියන්නේ? රූපයේ දැක්වෙන්නේ රාජ්‍ය ආයතනයක සකස් කිරීමට යෝජිත රත්ගාලක් සඳහා වෙන් කර ඇති ඍජුකෝණාශ්‍රාකාර බිම් කොටසකි. මෙහි P කේන්ද්‍රය වන පරිදි අරය මීටර 14ක් වූ කේන්ද්‍රික ඛණ්ඩ බිම් කොටස කුඩා උද්‍යානයක් ලෙස වෙන් කර ඇති අතර එහි අඳුරු කර ඇති කොටස පොකුණක් සඳහා වෙන් කර ඇත. හරිනේ. ඔන්න ඔයම තමයි බුදේ කියවන්නේ. එතකොට මේ තියෙන්නේ බුදේ කියන්නේ මේ තියෙන්නේ මේ රාජ්‍ය ආයතනයක රත්ගාලක් කාපාකින්න එක සැලස්මක්ලු මේ තියෙන්නේ. ඒ කියන්නේ සැලස්මක් කියලා කියන්නේ බුදේ අර උඩින් ගිහිලා පල්ලෙහා බැලුවාට පස්සේ උඩ ඉඳන් බලනකොට පේන්නේ ඩ්‍රෝන් එකකින් බලනකොට පේන්නේ අන්නේ පෙනුම තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ රතගාලි උඩට ඩ්‍රෝන් එකක් යවලා ඉවරලා එකෙන් පල්ලෙහා බැලුවොත් පේන්නේ මෙන්න මේ විදිහට. හරිනේ. එතකොට මේක පුතේ ඍජුකෝණාශ්‍රාකාර කෑල්ලක් තියෙනවා. හරි. ඍජුකෝණාශ්‍රයක් කියලා කියන්නේ පුතේ ඍජුකෝණාශ්‍රයක දිග පැත්ත සමානයිනේ. දිග කීයද කියලා දීලා නැහැ. එතකොට මේ පැත්තට සමානයි පළල සමානයි. මේක 21යි කියලා කියන්නේ මේකත් අනිවාර්යෙන් කීයයිද? මේකත් 21යි. අපි ඔන්න එක දාගමුද? අපි පොඩ්ඩක් දාගමුක බලන්න පුතේ ඒක. ඉස්සරහදී ඕනි වෙයි කියලා හිතෙනවා. 21යි cm එකක්. හරිනේ. ඒ වගේම තමයි පුතේ මේ රතගාලේ මැද්දේ මෙන්න මේ තියෙනවා ඔයාලට පේනවද මේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන්නේ කියලා. බලන්න කේන්ද්‍රික කෝණයේ අංශක 90යි. ඒ කියන්නේ පුතේ කේන්ද්‍රික කෝණයේ අංශක 90යි කියලා කියන්නේ මේ වෘත්ත කාලක් තමයි මේ තියෙන්නේ. හරිනේ. මෙන්න මේක තමයි කේන්ද්‍රික ඛණ්ඩය. මේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ මෙන්න අරයක්, මෙන්න කේන්ද්‍රය, මෙන්න තවත් අරයක්, මෙන්න ඡාප දිග. ඔන්න දැක්කද කේන්ද්‍රික ඛණ්ඩය. ඔන්න සම්පූර්ණයකට තමයි පුතේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ අරයවල් දෙක තමයි මේ තියෙන්නේ. අපි දන්නවනේ පුතේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක වෘතයක හැමතැනම අරය එක හා සමානයි කියලා. එතකොට මෙන්න මේකයි මෙන්න මේකේ දිගවල් සමානයි. හරිනේ අරයවල් සමානයි. හරිනේ ඒ වගේම තමයි ගානේ කියලා දෙනවා පුතේ. අරය කීයයිද? අරය මීටර 14යි කියලා දීලා තියෙනවා. අප්පට සෙන්ටිමීටර නෙමෙයි ඈ. මේ සෙන්ටිමීටර වෙන්න බෑනේ නේද? එච්චර ලොකු දිගක්. ඒ කියන්නේ උද්‍යානයක් සෙන්ටිමීටර නම් ඒක අර සෙල්ලම් මේ පිට්ටනියක් හරි මොකක් හරි එහෙම අර හදපු කාඩ්බෝඩ් වලින් හදපු මොකක් හරි එකක් වෙන්න බෑ. මීටර පුතේ ඔක්කොම දීලා තියෙන්නේ ඈ. හරිනේ. එතකොට මේකේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය දීලා තියෙන්නේ පුතේ 14යි කියලා. හරිනේ. 14යි මීටර. එහෙනම් මෙන්න මේ කෑල්ලත් 14යි මීටර, මේ කෑල්ලත් 14යි මීටර. ඒ වගේම තමයි මෙන්න මේ dx දිග මෙන්න මේ දිග කීයද කියලා දීලා තියෙනවා පුතේ ගානේ. ඒක මීටර 7යිලු. ඒකේ තියෙන සෙන්ටිමීටර කියලා තමයි. හරිනේ. ගානේ මීටර 7යි. එතකොට තනීර ඒ කියන්නේ අපි දන්නවනේ පුතේ මේ තනීරවල වලින් නිරූපණය කරන දිග හැමතැනකම සමානයි කියලා. එතකොට මේ තනීරයේ දිග 7යි කියලා කියන්නේ මෙතන තනීරයේ දිගත් මීටර කීයද? මීටර 7යි. එතකොට පුතේ අපිට ගාන කියවලා ඉවරලා ඔන්න වගේ නිගමන වලට එන්න පුළුවන්. ඉතින් මේ වගේ ගණන් පුතේ ගාන කියවලා ඉවරලා. ඒ කියන්නේ අපි පරිමිතිය වර්ගඵලයේ ගානක් හදනවා නම් එහෙම ඒකේ පුතේ අනිවාර්යෙන් රූපය අපි ඇඳ ගන්න ඕනේ පොතේ. හරිනේ. දැන් x මේ වගේ ටියුට් එකක පේපර් එකක රූපයක් දීලා තියෙනවා නම් ඒක අවුලක් නෑ. ඒකේ මාක් කරගන්න පුළුවන් නේ මේ කිව්ව ටික ඔක්කොම ටික. එහෙම නැත්නම් ඔය අච්චු පොතේ ගානක් එහෙම හදද්දී අපි අනිවාර්යෙන් පුතේ පොතේ රූපය ඇඳ ගන්න ඕනේ. මොකද ඒ රූපය ඇඳගත්තට පස්සේ තමයි අපිට වෙන සීන් එක තේරෙන්නේ. රූපය ඇඳගෙන ගාන කියවලා ඉවර වෙලා ගානේ කියලා තියෙන හැම දෙයක්ම රූපේ දාගන්න ඕනේ. මොකද ඒ කියලා තියෙන හැම දෙයක්ම පුතේ ඉදිරියේදී විවිධ අවස්ථාවන් වලදී ගාන හදන්න අපිට උවමනා වෙනවා. හරිනේ. එතකොට ඔන්න ඔය ටික තමයි පුතේ කියලා තියෙන්නේ. හරිනේ. තව කියලා දිනවා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පුතේ දැන් මේ පොඩ්ඩ විතරක් ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩයේ මේ තියෙන ත්‍රිකෝණයක් නෙමෙයි. මේ කැලේ ත්‍රිකෝණයක්නේ. එතකොට මේ ත්‍රිකෝණය මෙන්න මේ ටිකේ තමයි පුතේ අර මේ උද්‍යානයේ පාකගේ තනකොළ වවලා උන්චිල්ලා දාලා ඉව මෙව කරලා තියෙන්නේ. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මේ උද්‍යානයේ මෙන්න මේ කොටස තියෙන්නේ. අර නිකන් මේ කැලේ මේ අඳුරු කරලා තියෙන එක පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක් නෙමෙයි ඈ. මේ අඳුරු කරලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් නෙමෙයි. අඳුරු කරලා තියෙන්නේ මේක දන්නේ නැහැ ඒක නමක් නැහැ. හරිනේ. අර බිත්තරයකින් මේ හරියටක් කපලා වගේ. බිත්තරය කියන්නේ වෘතයක් නෙමෙයිනේ. මේක කේන්ද්‍රික ඛණ්ඩයක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? දැන් කාටද කියන්න පුළුවන් මේ කේන්ද්‍රික ඛණ්ඩයක් මෙතන කේන්ද්‍රයේ තියෙනවනේ කියලා කිව්වොත් එහෙම. හරිනේ. මම අහනවා පුතේ එතකොට අපි දන්නවා වෘතයක කේන්ද්‍රික ඛණ්ඩයක අරය පුතේ එක හැමතැනම එක හා සමාන වෙන්න ඕනේ. එතකොට මේක කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කවුරු හරි කියනවා නම්
අරේ වෙන්නේ මෙන්න මේකනේ පටන් ගත්ත වෙලාවේදී බලන්න යන්න වෘතය කැරකෙන්න පුතේ අරේ එන්න පොඩි වෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ කේන්ද්‍රික ඛණ්ඩයක වෘතයක. හරිද? කේන්ද්‍රික ඛණ්ඩයක හෝ වෘතයක පුතේ හැම තැනම අර එක හා සමාන වෙන්න ඕනි. බලන්න මේ හරි අරේ හෙන දිගයි. මේ හරි අනේ හෙන කොටයි. එහෙම වෙන්න බෑ. අන්න ඒ හේතුව නිසා තමයි මම කියන්නේ පුතේ අර නිකන් මේක අර බිත්තරයක් දෙකට කපලා බිත්තර හැඩයක් වගේ තියෙන එක. අර ඕවලාකාර මේ තල් රූපයක් තමයි මෙතන තියෙන්නේ. එතන තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් නෙමෙයි. හරිනේ. එතකොට මේකට පුතේ මේකේ වර්ගඵලය වෙනකොට අර මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සූත්‍රයේ තියෙන 360 θ ϕr වර්ගය ඒක දාලා හරියන්නේ නැහැ. මොකද මේක වෙනම මේ හැඩයක් තමයි එතන තියෙන්නේ. හරි. එහෙනම් ඒ ටික හරි. ඉක්මනට කියමු පුතේ රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1 කියන්නේ මොකද්ද? කුඩා උද්‍යානය සඳහා වෙන් කළ බිම් කොටසේ වර්ගඵලය හොයන්නලු. අපි දන්නවා පුතේ උද්‍යානය කියලා කියන්නේ මේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයනේ. මෙන්න මේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩය තමයි උද්‍යානය කියලා කියන්නේ. එතකොට උද්‍යානයට තමයි අර පොකුණත් අයිති වෙන්නේ. එතකොට අපිට කියන්නේ මෙන්න මේ උද්‍යානයේ වර්ගඵලය හොයන්නලු. ඇත්තටම පුතේ උද්‍යානයේ වර්ගඵලය හොයනවා කියලා කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නයි තියෙන්නේ. හරිනේ. පට්ටලේසි. එහෙනම් රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 1 උද්‍යානයේ වර්ගඵලය. උද්‍යානයේ වර්ගඵලය හොයන්නලු. එහෙනම් ඒක ලේසි පුතේ. උද්‍යානය කියලා කියන්නේ උද්‍යානයේ වර්ගඵලය කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සූත්‍රය දාලා ඉවර වෙලා හැදුවා නම් ඉවරයි. ඒත් කෙලෙම්ම උද්‍යානයේ වර්ගඵලය එන්නේ. අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සූත්‍රය තමයි පුතේ 360 θ ϕr වර්ගය. හරිනේ. එතකොට මේ θ කියලා කියන්නේ මෙතන කේන්ද්‍රික කෝණය. මෙතන කේන්ද්‍රික කෝණය මේ වෙලාවේදී θ පුතේ අංශක 90යි. θ අංශක 90යි. 90 දාලා ෆයි කියලා කියන්නේ 7න් 22 r වර්ගය r කියලා කියන්නේ අරය 14 කියලා දීලා තියෙනවානේ ඔක්කොම ටික දන්නවා ආදේශ කරලා උත්තරේ ගන්න තියෙන්නේ හරිනේ ඉතින් එච්චර පුතේ මෙතන 90 දා නටන්න දෙයක්වත් නැහැ අපි දන්නවනේ මේ අංශ මේ කේන්ද්‍රික කෝණය අංශක 90ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ පුතේ මේකේ සම්පූර්ණ වෘතය ඇන්දොත් එහෙම ඔන්නෝම නේද එන්නේ කියන්නකෝ ඒ කියන්නේ සම්පූර්ණ වෘතයකින් කෑලි 4කින් එකක් 4න් එකක් තමයි මේ තියෙන්නේ සම්පූර්ණ වෘත්තයකින් 4න් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට ඇත්තරම් පුතේ මේ 360 θ ගෙන් කියන්නේ මොකද්ද? 360 θ කියලා කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩය සම්පූර්ණ වෘත්තයෙන් කොපමණ පංගුවක්ද කියන එක. හරිනේ? කොපමණ පංගුවක්ද කියලා දන්නවනම් මේ දැන් දන්නවනේ 4න් එකයි කියලා. එතකොට 4න් එක කියන එක කෙලින්ම පුතේ මෙතෙන්ට දැම්මත් හරියි. නැත්තම් ඔය ටීටට ආදේශ කර ඉන්න දෙයක් නෑ 90. කොහොම කරත් එකයි. ටීටට 90 ආදේශ කරත් එකයි පුතේ. පංගුව කෙලින්ම දන්නවා නම් 360 ටීට වෙනුවට පංගුව කීයද කියලා දැම්මනම් හරි. හරිනේ. 4න් කියලා දාලා දාගන්න හැදුවා නම් අවුලකුත් නෑ. හරි කමන්නේ මම මෙහෙම හදන්නම්කෝ. ටීට පුතේ කේන්ද්‍රික කෝණය අංශක 90යි. 360න් 90 ගුණ කිරීම ෆයි ගියගේ කීයද පුතේ? 7න් 22යි r වර්ගය කියලා කියන්නේ r ලා දෙන්නෙක්නේ r ලා දෙන්නෙක් එක r කෙනෙක් 14යි කියලා කියන්නේ 14 ඒවා කීයක්ද 14 ඒවා දෙකක් හරිනේ 14 ඒවා දෙකක් හරිනේ එතකොට මෙන්න බලන්න පුතේ මම මේකයි බෙදලා පෙන්නන්නද 4න් එක එන්නේ කියලා 360න් θ වෙනුවට බිඳුවට බිඳුව 9 වරක් චක්‍රේ 9 වරක් 1යි 9 වරක් 4 36 දැක්කනේද මම කිව්වේ ටීට ආදේශ කර ඉන්න දෙයක් නැහැ. පංගුව දන්නවනම් කෙලින්ම දැම්මනම් හරි. මොකද ටීට දැම්මත් එන්නේ පුතේ ඒ උත්තරේමයි. පංගුව දැම්මත් අවසානයේදී ඇවිල්ලා තියෙන එකම උත්තරේ. 4න් 1. ඊට පස්සේ පුතේ 7යි 14යි කපුවම 7න් 7න් 4 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. මේ 2යි අර 4යි කපමුද? එතකොට මේ 2 නැති වෙලාම යනවනේ. 2ට 2 ඒවා 1යි 4 2ෙන් බෙදුවට පස්සේ 2යි. ඒ 2යි මේ 22යි කපමුද? 2ට 2 ඒවා 1යි. දෙකට එකයි යට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ පුතේ ඔක්කොම කැපිලා උඩ ඉතුරු වෙනවා 11යි 14යි හරිනේ 11 ගුණ කිරීම 14 11 වරක් 14 කීයද පුතේ එන්නේ 154යි 154යි වර්ගඵලය නිසා ඒකකයේ අනිවාර්යෙන් දාන්නනේ මොනවද ඒකකයේ වර්ග මීටර වර්ගඵලය නිසා ඒකකයේ අනිවාර්යයෙන්ම වර්ග මීටර කියලා දාන්න ඕනේ එතකොට ඔන්න පුතේ අපිට එනවා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ සම්පූර්ණ වර්ගඵලය. කියන්නේ පොකුණේ අර උද්‍යානයේ ඇතුළේ තියෙන කොටස් දෙකේම ඒ සම්පූර්ණ ටිකේ වර්ගඵලය 154යි වර්ග මීටර කියලා එනවා. හරිනේ. එහෙනම් රෝම ඉලක්කම් 1 හරි පුතේ. රෝම ඉලක්කම් 2ට යමු. හරිනේ. රෝම ඉලක්කම් 2ට ගියාට පස්සේ පුතේ රෝම ඉලක්කම් 2 තියෙන්නේ මොකද්ද? පොකුණ සඳහා වෙන් කළ ඇති බිම් කොටස කොපමණ වර්ගඵලයකින් යුක්ත වේද? අන්න
පොකුණේ වර්ගඵලය කීයද කියලා අහනවා. පොකුණ කියලා කියන්නේ පුතේ මේ අඳුරු කරලා තියෙන ටික. එතකොට මම දැන් ඔයහාට ගාන මුලින්ම කිව්වා මේ පොකුණ පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක් නෙමෙයි. හේතුව කිව්වනේ අරය තනින් තනට වෙනස් කියලා එහෙම වෙන්න බෑනේ කේන්ද්‍රික ඛණ්ඩයක් නම්. එතකොට පොකුණ කියලා කියන්නේ ඕවලාකාර හැඩයක් තියෙන අර්ධ ඕලාකාර හැඩයක් තියෙන එකේ තමයි පොකුණ කියලා කියන්නේ. එතකොට පොඩක් කල්පනා කරන්න බලන්න පුතේ චූටි දෙයක් තියෙන්නේ. පොඩක් කල්පනා කරන්න ඒ පොකුණේ වර්ගඵලය අපි හොයාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා නම් තේරෙනවා. මේකේ වර්ගඵලය පුතේ සූත්‍රයක් නැහැනේ. මේ වගේ හැඩයක ඒ කියන්නේ අර අර්ධෝලාකාරයක හොයන්න සූත්‍රයක් නැහැ. හරිනේ. ඉතින් එහෙනම් පුතේ මේ දන්න දේවල් වලින් එහෙම එහෙ කරලා ගන්න පුළුවන් ඇති අනිවාර්යයෙන්ම. අයියෝ මාර ලේසියිනේ මේ බලන්නකෝ. මේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගත්තනේ පුතේ 154යි කියලා කලින්. අන්න ඒකෙන් ඒ සම්පූර්ණ වර්ගඵලයෙන් මෙන්න මේ ඇතුලේ තියෙන මේ අර ඔන්චිල්ලායම හයි කරලා තියෙන මෙන්න මේ ටික අඩු කරා නම් ඉතුරු වෙන්නේ මෙන්න මේ ටික නේද? එහෙනම් බලන්න ඒ කියන්නේ අර මෙන්න මේ ටිකේ මෙන්න මේකේ වර්ගඵලය මේක පුතේ ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණය අපිට හොයාගන්න බැයිද කියන්නකෝ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඉතින් අර සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයෙන් ත්‍රිකෝණය අඩු කරා නම් ඉතුරු වෙන්නේ මෙන්න මේ ටික පොකුණ ඉතුරු වෙන්නේ. එහෙනම් අන්න එක තමයි කරන්න තියෙන්නේ පුතේ. මොකද්ද කරන්න තියෙන්නේ පොකුණේ වර්ගඵලය හොද්දී? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් අඩු කරා නම් හරේ ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට ඉතුරු වෙන්නේ පොකුණ. හරිනේ. එහෙනම් ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ. දැන් අපි පුතේ උද්‍යානයේ ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ සම්පූර්ණ වර්ගඵලය දන්නවනේ. ඒක දන්නවා. එහෙනම් ඒකයි හොයන්න දෙයක් නැහැ. අපි ත්‍රිකෝණයේ වර්ගඵලය දන්නේ නැහැ. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය පුතේ පටස් ගාලා හොයමු. හරිනේ. ඔන්න මම අර ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි මොකද්ද පුතේ ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රය? දෙකෙන් එක වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බුස. හරිනේ. දෙකෙන් එක වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බුස. හරිනේ. එහෙනම් දෙකෙන් එක හැමමයි ආධාරකය කීයද පුතේ? දැන් මේ පට්ටලේසි පුතේ. රුජුකෝණී ත්‍රිකෝණයක්නේ තියෙන්නේ. එතකොට රුජුකෝණී ත්‍රිකෝණයක් ගත්තට පස්සේ පුතේ රුජුකෝණී ත්‍රිකෝණයක රුජුකෝණයේ අඩංගු පාද දෙක තියෙනවානේ. රුජුකෝණයේ දෙපැත්ත ඉන්න පාද දෙක. රුජුකෝණය කියන්නේ අංශක 90 කෝණයනේ. ඒ කියන්නේ මෙන්න මේ පාදේ මෙන්න මේ පාදේනේ. එතකොට රුජුකෝණී ත්‍රිකෝණයක පුතේ ඔය දෙපැත්තේ තියෙන පාද දෙක තමයි ඇත්තටම ආධාරකයේ ලම්බුසයි වෙන්නේ. හරිනේ. එතකොට මේකේ ආධාරක කොයික ගත්තත් කමක් නැහැ පුතේ. ඒ කියන්නේ ආධාරකය මේ පාදයේ කියලා ලම්බුස මේක කියලා ගත්තත් එකයි. මේක ආධාරකය මේක ලම්බුස කියලා ගත්තත් එකයි. මොකද ಗುಣ කිරීමේදී පුතේ ඉලක්කම් මාරුනා කියලා කමක් නැහැ. ඒ කියන්නේ දැන් ආධාරකය ලම්බුසයි ಗುಣ කරද්දී පුතේ හිතන්නකෝ ආධාරකය තුනයි ලම්බුස දෙකයි කියලා. එතකොට 3 ගුණ කිරීම 2 කියලා දැම්මත් එකයි 2 ගුණ කිරීම 3 මාරු කරලා දැම්මත් එකයි. හරි ගුණ කිරීමේදී පද මාරුනා කියලා පුතේ උත්තර වෙනසක් වෙන්නේ නැහැ. 3 වරක් 2ත් 6යි 2 වරක් 3ත් 6යි. තේරුණා නේද? දැන් මේක නම් පුතේ කොහොමත් ලේසි. රුජුකෝණයේ දෙපැත්තෙන් දෙන්නනේ ආධාරකය ලම්බුසයි කියලා කියන්නේ. ආධාරකයක් 14යි පුතේ ලම්බුසත් 14යි. එහෙනම් ආධාරකය 14යි ලම්බුසත් 14යි කියලා ආදේශ කරනවා. දැන් සුළු කරලා උත්තරේ ගන්න තියෙන්නේ. 2යි 14යි පුතේ දෙකෙන් දෙකෙන් බෙදමු. 2ට 2 ඒවා 1යි 14 දෙකෙන් බෙදුවට පස්සේ 7යි. යට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. උඩ ඉතුරු වෙනවා පුතේ 14 වරක් 7 කියන එක. 14 7න් ගුණ කරලා පස්සේ 4ක් 4 28යි දෙකක් ඉතුරු වෙයි. 4ක් 1 7යි අර 2යි 9යි 98යි වර්ග මීටර කියලා එනවා. හරිනේ. එහෙනම් පුතේ මේ 98යි වර්ග මීටර කියලා ආවේ කොයි ටිකද? මෙන්න මේ ටිකේ වර්ගඵලය තමයි. මෙන්න මේ වර්ගඵලය තමයි කීයක් කියලා ආවේද? 98යි වර්ග මීටර කියලා ආවේ. දැන් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයේම වර්ගඵලය දන්නවා 154යි කියලා. ඒ 154න් 98ක් අඩු ගානක් පොකුණේ ටික තමයි ඉතුරු වෙන්නේ. පොකුණ තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් අපිට කෙලින්ම බුදේ හෙව්ව හැකි පොකුණේ වර්ගඵලය කෙලින්ම හොයන්න පුළුවන්. මොකද්ද බුදේ පොකුණේ වර්ගඵලය හොයන්න මොකද්ද කරන්න තියෙන්නේ? පොකුණේ වර්ගඵලය හොයන්න කරන්න තියෙන්නේ මුළු උද්‍යානයේ වර්ගඵලයෙන් අඩු කරන්න තියෙන්නේ මොකද්ද පුතේ? ත්‍රිකෝණයේ වර්ගඵලය. නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයෙන් ත්‍රිකෝණය අඩු කරන්න තියෙන්නේ. හරි උද්‍යානය කියන්නේ කොහොමද කේන්ද්‍රික ඛණ්ඩය කියලා අපි කිව්වනේ පුතේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 154යි අඩු කිරීම 98යි. ත්‍රිකෝණයේ වර්ගඵලය කීයයිද? ත්‍රිකෝණයේ වර්ගඵලය පුතේ 98යි. එතකොට 154න් 98ක් අඩු කරන්න තියෙන්නේ. එතකොට 4න් 8ක් බෑ 14න් 8ක් පුතේ 6යි. 5න් 9ක් බෑ sorry 4න් 9ක් බෑ 14න් 9ක් අඩු කරාට පස්සේ කීයද එන්නේ 14න් 9ක් අඩු කරාට පස්සේ 5යි 56යි
56යි වර්ග මීටර කියලා එනවා. එහෙනම් බුදේ එහෙනම් අන්න බලන්න. එහෙනම් අන්න බලන්න. මෙන්න මේ ටික ගත්තොත් එහෙම මෙන්න මේ ටිකනේ ඇත්තටම පොකුණ කියලා කියන්නේ. මෙන්න මේ ටිකේ වර්ගඵලය කීයයිද? 56යි. මෙන්න මේ ටිකේ වර්ගඵලය තමයි ඔය 56ක් කියලා. බලන්න මේ දෙක එකතු කරාට පස්සේ බුදේ කේන්ද්‍රික ඛණ්ඩය හැදෙන්න බෑ. මේ දෙක එකතු කරාට පස්සේ අනිවාර්යයෙන් 154ක් වෙන්න ඕනේ. බලන්න 8යි 6යි 14යි 9යි 5 9යි අර 14 ඉතුරු එකයි 10යි 5යි 15යි 154යි. හරියටම හරි නේද? එහෙනම් රෝම ඉලක්කම් දෙකට උත්තරේ හරි. පොකුණේ වර්ගඵලය 56යි. හරිනේ. රෝම ඉලක්කම් 3ට යන්න බුදේ තියෙන්නේ. රෝම ඉලක්කම් 3ට ගියාට පස්සේ රෝම ඉලක්කම් 3 යහන්නේ මොකද්ද බලන්න? ABCD රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය පොකුණේ වර්ගඵලය මෙන් 12 ගුණයක් වේ. අන්න බුදේ පොයින්ට් එකක් දීලා තියෙනවා. මේ ABCD කියලා කියන්නේ මේ ලොකු රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයත් ඇතුළුව රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය තමයි ABCD වර්ගඵලය කියලා කියන්නේ. අන්න ඒකේ වර්ගඵලය බුදේ මේ පොකුණේ වර්ගඵලය වගේ 12 ගුණයක්ලු. එහෙනම් 56 බුදේ 12න් වැඩි කරාට පස්සේ එන උත්තරේ තියෙනව නේද? 56 12න් වැඩි කරාට පස්සේ එන උත්තරේ අන්නේ වර්ගඵලය තමයි රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියලා කියන්නේ. හරිනේ මාර්ලේසි එක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපෙන් අහන මොකද්ද? පොකුණේ XY මායිමේ දිග හොයන්නලු. අන්න බලන්න බුදේ අහන එක. නිකන් අර යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ එකක් නේද? එකපාරට නිකන් ඒක කියවු ගාන තේරෙන්නේ. දැන් කියලා දෙනවා බුදේ මේ පොකුණ වගේ 12 ගුණයලු රුජුකෝණය. හරි. අපිට එහෙමනම් අපිට කියන්නේ මෙන්න මේ XY දිග කීයද කියලා හොයන්නලු. XY දිග කීයද කියලා හොයන්නලු. ඉතින් ඒක මෙහෙම කරහැගෙන නේ බුදේ. දැන් අපිට පුළුවන්නේ මේ මෙතන 56 12න් වැඩි කරලා ඉවරලා පුතේ රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්නේ. එතකොට මේ රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය එන්නේ කොහොමද? දිග වැඩි කිරීම පල්ලෙන් නේද? එතකොට දිග වැඩි කිරීම පල්ල තමයි පුතේ අර රුජුකෝණාශ්‍රයේ වර්ගඵලයේ උත්තරේ කියන්නේ. අන්න බලන්න උත්තරය දන්න වෙලාවෙදි පුතේ අතුල එකක් හොයන්න බැයිද අපිට? හරි මේකේ වර්ගඵලය දන්නවා නම් පල්ලක් දන්නවා නම් පුතේ දිග කීයද කියලා හොයන්න පුළුවන් සූත්‍රයට ආදේශ කළා. ඉතින් දිග හොයාගත්තා නම් ඉවරයිනේ. රුජුකෝණාශ්‍රයේ දිග හොයා ගන්නවා. දිග හොයාගෙන පුතේ දෙපැත්තේ මේ කෑලි දෙක දන්නවනේ 7යි 7යි කියලා. 7යි 7යි 14යිනේ. ඒ දිගෙන් 14ක් අඩු කරාට පස්සේ xy දිග කීයද කියලා එනවා. ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ. හරිනේ තේරුණානේ සීන් එක. හරිනේ එහෙනම් පුතේ අපි කෙලින්ම ගාන හදන්න පටන් ගමු. අපි ඉස්සෙල්ලාම හොයන්න ඕනේ මොකද්ද එතකොට? රෝම ඉලක්කම් 3. අපි ඉස්සෙල්ලා අපි කෙලින්ම හදමුද පුතේ ඒක? රුජුකෝණාශ්‍රයේ දිග කෙලින්ම හොයමුද? හරි ඒක හොයන්න මෙහෙමනේ. අපි දන්නවා පුතේ රුජුකෝණාශ්‍රයේ මම මෙහෙම ලියන්නම්කෝ. රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියන්නේ මොකද්ද? රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියලා කියන්නේ පොකුණේ වර්ගඵලය වැඩි කිරීම 12. ඒ පොකුණ වගේ 12 ගුණයක්නේ. එහෙනම් පොකුණේ වර්ගඵලය 12න් වැඩි කරාට පස්සේ පුතේ ඔන්න රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය එනවා. හරිනේ පොකුණේ වර්ගඵලය අපි දන්නවා 56යි කියලා. 56 වැඩි කිරීම 12 එහෙනම් ඔන්න රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය. 56 12න් වැඩි කරලා පුතේ උත්තරේ ගන්න එපා. මොකද 56 12න් වැඩි කරාට පස්සේ ලොකු ඉලක්කමක් එන්නේ. හරිනේ? ලොකු ඉලක්කමක් එන්නේ. මොකද මේක ෆයිනල් ආන්සරයකුත් නෙමෙයි අවසාන උත්තරයකුත් නෙමෙයිනේ. මේක තව සුළු වෙනවා. ඒ නිසා අර පොඩි ඉලක්කම් සුළු කරන එක ලේසියිනේ පුතේ 56 12යි සුළු කරන එක ලේසි. හැබැයි මේක ගුණ කළෙන් ලොකු ඉලක්කම ඒක සුළු කරන්න පට්ට අමාරුයි. ලොකු ඉලක්කම් බෙදන්න එහෙම අමාරුයි නේනට. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේදී පුතේ අර මේ කපටි උපක්‍රමයක් විදිහට මේක ගුණ කරන්න නැතුව මෙහෙමම තියාගන්නවා. හරිනේ? ඒකට හේතුව තමයි පොඩි ඉලක්කම් සුළු කරන්න ලේසි වෙන නිසා. හරිනේ? ඊට පස්සේ දැන් මම පුතේ මට ඕනි මේක නෙමෙයිනේ. මට ඕනි වර්ගඵලය නෙමෙයි. මට ඕනි රුජුකෝණාශ්‍රයේ දිග කීයද කියලා හොයාගන්නයි ඕනේ. එහෙනම් මම මේ පැත්තෙන් ලියනවා පුතේ රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියලා කියන්නේ ඇත්තටම දිග වැඩි කිරීම මොකද්ද? දිග වැඩි කිරීම පල්ල. අන්න දැක්කද පුතේ සීන් එක? දිග කියන එක ඔන්න මැද්දට පැන්නා. දැන් දිග හොයාගන්න පුළුවන්. හරිනේ? එහෙනම් පුතේ මේ රුජුකෝණාශ්‍රයේ දිග වැඩි කිරීම පල්ල තමයි 56 වැඩි කිරීම 12ක් කියලා කියන්නේ. හරිනේ? එහෙනම් අන්න 56 වැඩි කිරීම 12 මේ පැත්තේ මෙහෙම්මමයි. දැන් ආදේශ කරමු. දිග කියලා කියන්නේ පුතේ අපි DC කියමුකෝ. AB දැම්මත් හරි. DC නේ දිග ඇත්තටම DC. CD කියලා ගමුකෝ. CD තමයි මේ සම්පූර්ණ දිග. හරිනේ? එහෙනම් රුජුකෝණාශ්‍රයේ දිග මම CD කියලා ගත්තා. පල්ල කීයද පුතේ? පල්ල දන්නවනේ 21යි කියලා. පල්ල කෙලින්ම 21යි. කෙලින්ම 21යි. දැන් පුතේ ඔන්න ප්‍රකාශනයක් තියලා තියෙන්නේ CD තනි කරන CD ගේ දිග හොයාගන්න බැයිද කීයද කියලා. හොයාගන්න පුළුවන්. එහෙනම් අන්න CD ව තනි කරන්න පුතේ මම මේ ගුණ කිරීම 21 කියන එක එනවා මේ පැත්තට යවනවා.
හරිනේ. එහෙම නැත්නම් පුතේ 21 නැති කරන්න මට දෙපැත්තම කීයෙන් බෙදුව හැකිද? දෙපැත්තම 21න් 21න් බෙදුවා නම් ඒත් හරි. එතකොට 21ට 21 කැපිලා යනවා. එතකොට මේ පැත්තේ පුතේ CD ඉතුරු වෙනවා. එහා පැත්තේ පුතේ 56 ගුණ කිරීම 12 බෙදීම 21 කියන පදේ ඉතුරු වෙනවා. අන්න දැක්කද පුතේ මම ඔයාට මුලින්ම කිව්වා නේද මේ දෙක ගුණ කරලා උත්තරේ ගන්න එපා කියලා. හරිද? ඔයා හිතන්නකෝ මේ දෙක ගුණ කරලා උත්තරේ ගත්තා නම් ලොකු උත්තරයක් නෙන්නේ. ඒ ලොකු උත්තරේ 21න් බෙදන්න ගියාට පස්සේ එපා වෙනවනේ. හරි. දැන් හැබැයි පොඩි ඉලක්කම් තියෙන්නේ. එතකොට බෙදීම සුළු කිරීම පට්ටම ලේසි. හරිනේ. බලන්න කොච්චර ලේසුණාද කියලා. එතකොට මේ දැන් මේක සුළු ගන්න තියෙන්නේ පුතේ. උඩයි යටයි කපලා දාන්න තියෙන්නේ ඇත්තටම. මේ දැන් මෙතන පුතේ මේ දෙන්න 7න් 7න් බෙදෙන්නේ නැද්ද? බෙදෙනව නේද? 7 3 21යි 7 8 56යි. ඊට පස්සේ 3යි 12යි 3න් 3න් බෙදෙනවා. 3ට 3 එකයි 12 3න් බෙදුවට පස්සේ 4යි. එතකොට පුතේ යට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. උඩ ඉතුරු වෙන්නේ කීයද? 8 ගුණ කිරීම 4. 8 ගුණ කිරීම 4 කීයද? 8 වරක් 4 32යි මීටර්. හරිනේ. තාම ඉවර නෑ. ඒ 32යි මීටර් කියලා ආයේ මොකද්ද පුතේ? DC දිග. මෙන්න මේ සම්පූර්ණ දිග. මෙන්න මේ සම්පූර්ණ දිග ඔන්න අපි හොයාගත්තා මීටර් 32යි කියලා. හරිනේ. ඒ සම්පූර්ණ දිග මම ඔන්න ඔය විදිහට උතන හොයාගත්තා මීටර 32ක් කියලා. තාම මේ රෝම ඉලක්කම් 3 යන්නේ. තාම රෝම ඉලක්කම් 3 යන්නේ. හරිනේ. මම ලියන්නම්කෝ CD සමානයි. CD පාදයේ දිග සමානයි මීටර 32යි කියලා අපි හොයාගත්තා. හරිනේ. අපි හොයන්න ඕනේ පුතේ xy කීයද කියලා තමයි හොයන්න ඕනේ. ගාන කියන්නේ xy කීයද කියලා හොයන්න කියලා. ඉතින් පුතේ xy හොයන්න නම් සම්පූර්ණ ටික 32යිනේ. 32න් මේ දෙපැත්තේ 7 දෙක අඩු ගානනම් xy දිග කීයද කියලා නෝ නේද? පට්ට ලේසි. ඕන්න අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් පුතේ. CD පාදයේ දිග කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? CD පාදයේ දිග කියලා කියන්නේ 7 ධන xy ධන 7. එහෙම කියන්න පුළුවන්. හරිනේ අවුලක් නැහැනේ. 7 ධන xy දිග ධන 7 සමයි 32ක් කියලා කියන්නේ. එහෙනම් ඔන්න 7යි 7යි එකතු කරගෙන දැන් මේක සුළු කරලා xy දිග හෙව්ව හැකියි. xy ධන 7යි 7යි 14 සමානයි 32යි. එහෙනම් xy ව හොයන්න පුතේ ධන 14 මේ පැත්තට රන් යන්න ඕනේ. මේ 32 එතකොට මේ පැත්තේ xy ඉතුරු වෙනවා 32 හැමම ඉන්නවා එහා පැත්තේ. ධන 14 එහා පැත්තට ගියාට පස්සේ පුතේ කීයක් එනවද? ඍණ 14ක් වෙනවා. 32න් 14ක් අඩු කරන්නයි තියෙන්නේ. හරිනේ. එතකොට 14යි 8යි 18යි නේද? 18යි මීටර් කියලා එනවා. හරිනේ. 18යි මීටර කියලා එනවා. එහෙනම් පුතේ මේ xy දිග කීයද? xy දිග 18යි. බලන්න 18ක් එන්නේ නැද්ද කියලා. 18යි 7යි කීයද? 18යි 25යි 25යි 7යි 32යි. හරිනේ. අන්න ඒවා තමයි පුතේ හැදෙන්නේ. හරිනේ. දැන් ඉතින් කොහොමත් අන්තිමේදී උනේ මොකද්ද? xy දිග හොයද්දී 32න් දෙපැත්තේ 7 දෙක කියන්නේ 14 අඩු වුණා. මේ 32න් 14 අඩු වුණා. xy දිග එනවා මීටර කීයක් කියලාද? මීටර 18ක් කියලා එනවා. හරිනේ. xy දිග මීටර 18ක් කියලා එනවා. එහෙනම් බුදේ ඔන්න රෝම ඉලක්කම් 3 කතාවත් හරි. දැන් අපිට යන්න තියෙන්නේ රෝම ඉලක්කම් 4ට. හරි. රෝම ඉලක්කම් 4 බලමු. හරිනේ. 4 මොකක්ද කියන්නේ? මෙම රතගාල සඳහා වෙන් කරගත් බිම් කොටස වටා සමාන පරතරයක් සහිතව ආරක්ෂිත කැමරා 5ක් සවිකිරීමට යෝජිතය. මේ සඳහා යොදා ගන්න කැමරා දෙකක් අතර පැවතිය යුතු අවම දුර කොපමණ විය යුතුද කියලා අහනවා. හරිනේ පුතේ. දැන් කියනවා දැන් මේකනේ රතගාල සම්පූර්ණ එක දැන් රතගාල. මේ රතගාල වටේට CCTV කැමරා 5ක් හයි කරනවලු. හරිනේ. එතකොට කියන්න බලන්න මේක හයි වෙන්න ඕනි කොයි මායිමේද කියලා. මෙන්න මේ ටික නේද? ඒ කියන්නේ මේ රතගාල වටේ කියලා කියන්නේ මම මේ දැන් මේ රතු පාටින් මෙහෙම අදින එක තමයි මේ වටේ ඈ. රතගාල වටේ කියන්නේ පුතේ මෙන්න මේ ටිකනේ. මෙතන තියෙන්නේ අර්ධ වෘත්තාකාර කෑල්ලක් ඈ. රතගාල වටේ කියලා කියන්නේ ඔන්න ඔය ටික. ඔන්න ඔය වටේ තියෙන ටිකේ ඔන්න ඔය වටේ දිගේ පුතේ. ඔන්න ඔය දිගේ මේ කීයක් හයි කරනවලුද කැමරා? කැමරා 5ක් හයි කරනවලු. CCTV කැමරා 5ක් හයි කරන්නවලු. හැබැයි මේ 5 හයි කරන්නේ පුතේ සමාන පරතර සහිතව. සමාන දුරින් තමයි හයි කරන්නේ. එහෙනම් අපෙන් අහනවා කැමරා දෙකක් අතර පැවතිය යුතු දුර කොච්චරද කියලා අහනවා. හිතන්නකෝ මෙතන පුතේ එක කැමරාවක් ගැහුවා කියලා හිතන්නකෝ. හරිනේ. එතකොට තව කැමරාවක් මෙතන ගහනවා. එහෙම තනින් තන දිග සමාන විදියට. ඒ කියන්නේ මේ පරතරය සමාන වෙන්න ඕනේ. මෙන්න මේ පරතරය කීයද? මෙන්න මේ පරතරය කීයද කියලා තමයි අහන්නේ. මේ කියන්නේ කැමරා දෙකක් අතර පරතරය කොච්චරක් තියෙනවද කියලා අහන්නේ. ඉතින් ඒකට මොකක් කරනනම් හරිද පුතේ?
අපි ඉස්සෙල්ලාම හොයාගත්තා නම් හරි නේද මේ කියන්නේ මේ රතගාලේ වටේ මුළු දිග කීයද කියලා. ඒ කියන්නේ රතගාලේ පරිමිතිය. වටේ දිග කියන්නේ පරිමිතියනේ. රතගාලේ පරිමිතිය කීයද කියලා හොයාගත්තා නම් හරි. පරිමිතිය කියන්නේ වටේ දිග. ඒ කියන්නේ මේ මායිමේ දිගවල ටික ඔක්කොම එකතු කරන් ගියා නම් හරි. හරිනේ. එතකොට අපිට පුතේ ඒ කැමරාව වැදෙන්න ඕනේ. එතකොට එනවනේ අපි මේ රතගාලේ පරිමිතිය හෙව්වට පස්සේ කැමරාව වදින්න ඕනේ මුළු දිග කීයද කියලා නෝනේ. අන්නේ මුළු දිග කැමරා ගානෙන් බෙදුවා නම් හරි. මුළු දිග කැමරා පහෙන් ඒ කැමරා පහයිනේ තියෙන්නේ. පහෙන් බෙදුවා නම් පුතේ අන්න එනවා කැමරා දෙකක් අතර පරතරය කොච්චරයිද කියලා. හරිනේ තේරුණානේ සීන් එක. නිකන් මේ කැමරා ගණන් කියන්නේ පුතේ අර කණු ගානක් වගේ. අපි කියන්නේ ඔය කණු ගණන් කියලා. පොඩක් අමාරු ගානක්. හැබැයි මේ වෙලාවේදී ලේසි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒ නිසා ලේසියෙන්ම උත්තර ලියන්න පුළුවන්. හරිනේ. මම එන ඉස්සෙල්ලාම හොයන්නම් පුතේ මේ රතගාලේ පරිමිතිය කීයද කියලා. අන්න බලන්න රතගාලේ පරිමිතිය කියලා කියන්නේ වටේ තියෙන පාද දිගේ එකතුවනේ. මම දාගෙන යන්නම් පුතේ වටේ තියෙන පාද දිගේ දිගවල්. දැන් අපි දන්නවා ඍජුකෝණාශ්‍රයේ දිග සමානනේ හැමතැනම. දිග හොයාගත්තනේ 32යි කියලා. එහෙනම් AB දිගත් පුතේ මීටර 32යි. හරි 32යි 21යි 7යි අපට සිරේ චාප දිග දන්නේ නැහැ. මේ ගානේ පුතේ නොකියා කියන්නේ මොකක් හොයන්නේ කියලාද? ඒ කියන්නේ මේ ගානේ මේ ප්‍රශ්නේ හදපු කෙනා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ ළමයා මේ වෙලාවේදී චාප දිග හොයයි කියලා. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය චාප දිග හොයයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතේ මේක තමයි කේන්ද්‍රික ඛණ්ඩය. අපි කතා කරා මේ ලොකු එක තමයි කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග තමයි මේ තියෙන්නේ. එහෙනම් xy චාප දිග කියලා කියමුද අපි? එහෙනම් අපි xy චාප දිග හොයන්න ඕනේ. හරිනේ. එහෙනම් පුතේ xy චාප දිග හොයනවා නම් xy චාප දිග හොයනවා නම් එහෙම දැන් රෝමිලක්කන් 4 යන්නේ නේ. 4 චාප දිග හොයනවා නම් චාප දිග වෙන සූත්‍රය දාන්න ඕනේ. චාප දිග වෙන සූත්‍රය තමයි මොකද්ද පුතේ? 360 θ 2πr සූත්‍රය. හරිනේ. දැන් එතකොට අපි දැන්ටමත් දන්නවා පුතේ දැන් වර්ගඵලයේ චාප දිග හොයද්දී එකම සීන් එක තමයි 360 θ කියලා කියන්නේ සම්පූර්ණ වෘත්තයකින් කොපමණ පංගුවක්ද කියන එක. හරිනේ. අපි දන්නවානේ පංගුව දැන්ටමත් කීයද කියලා. පංගුව 4න් 1යි. එහෙනම් 360 θ වෙනකොට කෙලින්ම 4න් 1 දැම්මා 2 5 කීයද? 7න් 22යි. අපි දන්නවා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය 14යි. 7 වරක් 1යි 14ට 7 ඒවා 2යි. ඊට පස්සේ මෙයයි දෙකෙන් බෙදමු. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. මේ 2යි අර 2යි කැපිලා යනවා. යට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. උඩ ඉතුරු වෙන්නේ 22 විතරයි. එහෙනම් බුදේ ඔන්නේ ඒ දිගත් හොයාගත්තා මීටර 22යි. මම ඒකත් දාගන්නම්. මෙන්න මේ දිගත් චාප දිගත් හොයාගත්තා 22යි කියලා. හරිනේ. 22යි 7යි 21යි. හරි. දැන් හෙව්ව හැකි බුදේ මේ රතගාලේ සම්පූර්ණ වටේ දිග පරිමිතිය හෙව්ව හැකි. එහෙනම් මම ඔන්න රතගාලේ මම පරිමිතිය හොයනවා. රතගාලයේ පරිමිතිය කියන්නේ එක කොනකින් පටන් ගන්න බුදේ එකතු කරගෙන යම් 32යි 21යි 7යි 32 ධන 21 ධන 7 ධන 22 ධන 7 ධන 21 22 ධන 7 ධන 21. හරිනේ. එතකොට පුතේ ඔයාලා ඒක නිකන් ගෙදෙද්දි එකතු කරලා බලන්න. ඔය ටික ඔක්කොම එකතු කරාට පස්සේ එනවා පුතේ මුළු දිග මීටර 110ක් කියලා. හරිනේ. මීටර පරක් වෙන නිසා මම පෙන්නන්නේ නැහැ එකතු කරන්න හැටි. සම්පූර්ණ ටික ඔය ටික එකතු කරාට පස්සේ මීටර 110ක් කියලා එනවා. ඒ කියන්නේ පුතේ ඒ කියන්නේ මේ රතගාලේ මායිමේ දිග කීයද? හිතන්නකෝ රතගාල වටේට වැටක් ගහනවා කියලා. ඒ වැටේ දිග කීයද? වැටේ දිග මීටර 110යි. ඔන්න ඔක තමයි කියන්නේ. ඔන්න ඔය 110 ඇතුලේ තමයි පුතේ සමාන පරතර වලින් කැමරා 5ක් ගහන්න ඕනේ. එහෙනම් දැන් කැමරා දෙකක් අතර පරතරය තමයි හොයන්න තියෙන්නේ. පට්ට ලේසි. කැමරා දෙකක් අතර පරතරය හොයන්න තියෙන්නේ. කැමරා දෙකක් අතර පරතරය හොයන්න තියෙන්නේ. කැමරා දෙකක් අතර පරතරය හොයන්නේ කොහොමද පුතේ? මෙන්න මේ මුළු දිග ඒ කියන්නේ අපේ මායමේ මුළු දිග පරිමිතිය බෙදුවනම් හරි මොකෙන්ද? කැමරා ගානේ. කැමරා ගණනේ. හරිනේ කැමරා ගානෙන් බෙදුවනම් හරි. හරිනේ එතකොට මුළු දිග කීයයිද? මුළු දිග 110යි. කැමරා ගාන 5යි. එතකොට බෙදුවට පස්සේ 5 සරක් 1යි 5 සරක් 2 10යි. ඉතුරුයි එකක් 10ට ආයි 5 සරක් 2යි. එහෙනම් බුදේ කැමරා දෙකක් අතර පරතරය මීටර කීයයිද? 22යි. උත්තරය ඒක. කැමරා දෙකක් අතර පරතරය මීටර 22ක් තියෙන්න ඕනේ. බලමු නිකන් මේවා කරලා කැමරා ටික සෙටප් කරමුද? ඔන්න පළවෙනි කැමරාව දෙවෙනි කැමරාව ගැහුවා 22කින්. මීටර 22යි එතකොට පරතරය. ආයි ඊළඟ එකත් මෙහෙම ගිහිල්ලා
3. එතකොට මෙතන දුරත් මෙන්න මෙතන දුරත් පුතේ 22යි. ඊට පස්සේ ආයි ඔහොම ගිහිල්ලා ඉවරලා මේ හරින් විතර කැමරාවක් වදි. හරිනේ. එතකොට මෙන්න මෙතන ඉඳන් මෙතෙන් තියෙන දිග 22යි. 1යි 2යි 3යි 4යි. ඔන්න ඊළඟ කැමරාව මෙන්න මේ කොනේ වදී. එතකොට මේ දිගත් 22යි මේ දිගත් 22යි. හරිනේ. හරි. බාන්න පුතේ එතකොට 22 ඒවා. මෙතෙන්ට 22යි. ආයි තව 22ක් ගියාට පස්සේ මීටර 44ක් කවර් වෙලා ආයි 22ක් ගියාට පස්සේ 66ක් කවර් වෙලා මීටර ආයි 22ක් ගියාට පස්සේ 88ක් කවර් වෙලා ආයි 22ක් ගියාට පස්සේ අන්න 110යි. 22 ඒවා පුතේ පහක් කියන්නේත් 110යි. ඔන්න කැමරාව වදින්නේ ඔන්න ඔය විදිහට. හරිනේ. 22 තමයි කැමරා ටික වදින්නේ. ඇත්තටම පුතේ මෙතන ඔය කැමරා වදින සීන් එකේ ඕක තව පොඩි කතාවක් තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් සම්පූර්ණ වටේටම ගැහුව නිසා තමයි ඕක මේ ගානටම කැමරා ගානෙන් බෙදුවේ. මම ඒක මේ වෙලාවේදී වැඩිදුර විස්තර කරන්න යන්න නෑ. මොකද කැමරා කියලා කියන්නේ කණු ගානක් ඔය ගානක්. කණු ගණන් වලට අදාළ මම වීඩියෝ එකක් කරලා තියෙනවා පුතේ. ඔයාට මේ පිළිබඳව වැඩිදුරටත් අවශ්‍යයි නා. මම මේ කිව්ව කතාව හරියටම ක්ලියර් කරගන්න. දැන් වීඩියෝ සීරීස් එක දිගටම බලාගෙන ආපු අය දන්නවා පුතේ මේක. මේක දන්නවා වීඩියෝ සීරීස් එක දිගටම බලාපු අය දන්නවා මේ මම කියන්නේ මොකක් ගැනද කියලා. එහෙම දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් පුතේ මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්නම් ඒ කණු ගණන් හදන මේ වීඩියෝ එක. ඒක ගිහිල්ලා බලන්න. එතකොට ඔයාගේ ඩවුට් එක හරියටම හරි. ඒ කියන්නේ මෙතන මම අර වෙනස් වෙන්න පුළුවන් තැනක් තියෙනවා කියලා කිව්වනේ. අන්නේ තැන එතනින් ඔයාට කවර් කරගැනීමේ හැකියාව තියෙනවා. හරිනේ. එහෙනම් ඔයාට පුතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයා තවමත් අපේ WhatsApp Facebook group වල join ලා නැත්නම් පල්ලෙහා description එකේ link එක දාලා තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට ඒවට join වෙන්න. එහෙනම් පුතේ මේ වගේම වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. හැමෝටම එහෙනම් ආයුබෝවන්.